මේ 2014 මැයි මාසේ අපේ රටේ ওই බේබිලා රගර් ගහන කාලේ ෆීජි ටීම් එකක් කණ්ඩායමක් මැච් එකක් දිනන්න ඕන හින්දා ෆීජි රටෙන් 3 දෙනෙක් ගේනවා අපේ රටේ රගර් ගහන්න. ඒ ගේන්නේ මැච් එකක් දිනන්න කොළඹ තියෙන ටූර්නමන්ට් එකට. ඒක වර්ල්ඩ් රග්බි එකට පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙලා අහුවෙනවා. අහුවෙලා වර්ල්ඩ් රග්බි එක අපිට දඩයක් නියම කරනවා පවුම් 50000ක. ලංකාව අදටත් අවුරුද්දට පවුම් 5000 ගානේ මේ 2014 හිතුමතේ ෆීජි ක්‍රීඩකයෝ වංචනික ලෙස ගෙනල්ලා රගර් ගහපු එකට අදත් ඒ පවුම් 5000 ගෙවනවා. ඒක පොඩ්ඩක් මතක් කරන්න වෙලා තියෙනවා. මොකද මේ අපිට දැනුත් ඒක ගෙවන්න ඇවිල්ලා තියෙන නිසා. ෆීජි රග ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි අපි ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ ඔබතුමාලා හොයලා බලන්න මේ වෙනකොට 11ක් ඉන්නවා ඩුවල් සිටිසන්ෂිප් එකෙන් සෙල්ලම් කරන. ඩුවල් සිටිසන්ෂිප් එක දීලා සෙල්ලම් කරන සභාපති. මේක තමයි අපේ ස්පෝර්ට්ස් ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් කරන්න සහ මේ කම්පිටිටිව් ස්පෝර්ට්ස් වල තුන්වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධ කර ගැනීමට යන වැඩපිළිවෙලේ කොටසක්. හැබැයි එදා ෆීජි ක්‍රීඩකයෝ කීප දෙනෙක් ලංකාවේ සම්භවයක් තියෙන කීප දෙනෙක් ආවා. හැබැයි ආණ්ඩු මාරු වුණාට පස්සේ ඒක දේශපාලනීකරණය වෙලා ඔබතුමාලාගෙන් පක්ෂයේ ඇමතිවරයෙක් තමයි IRB එකට දැන් ඉන්න ඇමතිවරයෙක්. එදා හිටපු මන්ත්‍රීවරයෙක් උන්නේ මම එදා හිටපු වෘත්ති සමිති නායකයෙක්. IRB කියලා ලියලා ඔය පරීක්ෂණේ ඉල්ලම් කාපු එකක්. තෙන්ද ඔබතුමාට ඔය වැරදි කොලයක් ලියලා දීලා තියෙන්නේ. ඔය පිළිබඳව හරියට හොයලා බලන්න සහ මම ඔබතුමාගෙනුත් ඉල්ලනවා මේක. තුන්වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන්ට ජාතික කණ්ඩායම් නියෝජනය කරන අවස්ථාව දෙන්න. ඒක නරක දෙයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම රග ෆුට්බෝල් වගේ ක්‍රීඩා, වොලිබෝල් වගේ ක්‍රීඩා, වොලිබෝල් නම් බොහෝ ක්‍රීඩකයෝ අපේ රටේ ඉන්නවා. ඒ වගේ ෆුට්බෝල් රග වගේ හයි පර්ෆෝමන්ස් එකක් තියෙන කම්පිටිටිව් ස්පෝර්ට්ස් වලට ගරු සභාපතිතුමනි මේක හොඳ දෙයක්.